දෙදෙනාගේම කැමැත්තෙන් විවාදයෙන් වෙන්වීමට තීරණය කළ බව සමග ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මීට සුළු මොහොතකට පෙර සිය Facebook ගිණුමේ සටහනක් තබා පවසනවා. දරුවෝ තිදෙනෙකුගේ මවක වන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තම සැමියාගෙන් දික්කසාද වන බවට මේ දැන් නිවේදනයක් නිකුත් කොට තිබෙනවා. ඇගේ සැමියා වන හිරාන් යට්ටෝවිට මහතා විසින්ද එම නිවේදනය පළකොට තිබීමද ඔවුන් දෙදෙනාගේම කැමැත්තෙන් මෙසේ වෙන්වන බවත් ඇය සඳහන් කර තිබෙනවා. එම නිවේදනයේ සිංහල පරිවර්තනය මේ ආකාරයෙන්. බොහෝ කල්පනා කිරීමෙන් හා මෙනෙහි කිරීමෙන් පසුව හිරාන් සහ මම අපගේ විවාහයෙන් වෙන්වීමට තීරණය කළෙමු. මෙම තීරණය ගනු ලැබුවේ අන්‍යෝන්‍ය ගෞරවය සහ අවබෝධයෙනි. අපි වසර 10කට ආසන්න කාලයක් එකට ගත කර ඇත්තෙමු. අපි අපගේ සිහින ජීවිතය එකට නිර්මාණය කර ඇත්තෙමු. හවුල්කරුවන් ලෙස අපට අත්විදිය හැකි ආදරයට අප සැබවින්ම ආදරය වෙමු. කෘතඥ වෙමු. අපි විවාහ වූ විට අපි සදාටම පොරොන්දු වූයේ නැත. මන්ද ජීවිතයේ අනපේක්ෂිත හැදෑරීමක් ගත කළ හැකි බව අපි තේරුම් ගත්තෙමු. ඒ වෙනුවට අපි සෑම දිනකම අපගේ හොඳම දේ දීමට කැප වී සිටියෙමු. ඒ වගේම අපි බොහෝ ප්‍රීතිමත් වසර ගණනාවක් කළේ එයයි. අපගේ මාවත වෙනස් වූ සන්දිස්ථානයකට අපි පැමිණියෙමු. එය සැහැල්ලුවෙන් ගත් තීරණයක් නොවේ. අපි මාස ගණනක් ඒ ගැන කල්පනා කළ නමුත් අවසානයේ එකිනෙකාට ස්වාධීනත්වය ලබා දීමට තීරණයකට පැමිණියෙමු. අපි බෙදාගත් කාලය ගැන අපි කෘතඥ වෙමු. අපි එකිනෙකාට සුබ පතමු. ඔබගේ කරුණාව ආදරය සහ අපගේ ගමනේ කොටසක් වීම ගැන ස්තුතියි. මෙයට හිරුනිකා සහ හිරාන් යනුවෙන් ඇය සංවේදීව පවසා තිබෙනවා.